හරි ළමයි. එතකොට අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කතා කරා දෛශික වල මූලික කාරණා ගැන. හරිද? එතකොට අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේදී අපි ඉවර කරා දෛශික වල හැඳින්වීම ඉවර කරා. එතකොට දෛශික දෙක ගුණ කිරීම ගැන කතා කරා. දෛශික ආකලනයේදී දෛශික දෙකක මොකද්ද කතා කරේ? ත්‍රිකෝණ නියමය සහ සමාන්තර රාශි නියමය කියන එක අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා. හරිද? එතකොට ඔයාලා ඒක බැලුවේ නැත්නම් ඒක බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. එතකොට අද අපිට තියෙන්නේ ආනත දෛශික දෙකක් හොයනකොට අපිට හැම වෙලාවෙම මේ ත්‍රිකෝණ ක්‍රමයයි සමාන්තර රාශි ක්‍රමයයි පාවිච්චි කරලා එතකොට කිසියම් පරිමාණයකට ආදේශ කළ කරන එක කරන්න අමාරුයිනේ. ඒක නිසා අපි ඒකට කිසියම් ප්‍රකාශනයක් අරන් දක්ව ගන්නවා. හරිද? අපිට දැන් තියෙන්නේ මේ ප්‍රකාශනය ගැන කතා කරන්න. ඒකට යන්න කලින් අපිට පොඩ්ඩක් කතා කරන්න තියෙනවා පොඩි මැත්ස් පාර්ට් එකක් ගැන. හරිද? අපි ඉස්සල්ලාම ඒ ටික ගැන කතා කරලා අපි අර ප්‍රකාශනයේ හොයාගන්න එකට යමු. හරි. අපි හිතමුකෝ මෙන්න මේ ත්‍රිකෝණ ත්‍රිකෝණයක් තියෙනවා. මම ඒක මෙතන පැත්තකට වෙන්න නැද ගන්නවා. මෙන්න මේ ත්‍රිකෝණ ත්‍රිකෝණයක් තියෙනවා. මම මේක ලකුණු කරගන්නවා A B C කියලා. හරිද? එතකොට මෙන්න මේ කෝණය මම θ කියලා ලකුණු කරගන්නවා. එතකොට මේ θ කෝණෙට ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. මේ θ කෝණෙත් එක්කම තියෙන පාදයට කියනවා අපි බද්ධ පාදය කියලා. එතකොට මේකට කියනවා අපි කර්ණය කියලා. හරි. එතකොට අපි O level වලදී දාලා තියෙනවා මෙන්න මෙහෙම තුනක් ගැන. මොකද්ද? sin theta cos theta tan theta කියලා තුනක් ගැන අපි අහලා තියෙනවා. හරි ළමයි. එතකොට sin theta කියන්නේ මොකද්ද? sin theta කියලා කියන්නේ කිසියම් මේ වගේ ත්‍රිකෝණයක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන එකට අපි කියනවා sin theta කියලා. හරිද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එතකොට cos theta කියලා කියන්නේ අපි බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන එක. බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන එක. එතකොට tan theta කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන එකට. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරිද? එතකොට අපි මේක ගැන කතා කරමු. මොකද්ද මේකේ සම්මුඛ පාදය කියලා කියන්නේ? sin theta කියන එක. මේක සම්මුඛ පාදය කියලා කියන්නේ මෙන්න මේ BC කියන එක. අපි ඒක BC කියලා ලියා ගන්නවා. හරිද? එතකොට කර්ණය කියලා කියන්නේ මෙතන මේ AC කියන එක. හරි. ඔන්න ඔය විදිහට අපිට sin theta කියන එක ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ cos theta කියලා කියන්නේ මෙතන බද්ධ පාදය කියලා කියන්නේ AB කියන එක. කර්ණය කියලා කියන්නේ ඉස්සෙල්ලා කියන වගේ AC කියන එක. හරි. ඊට පස්සේ tan theta කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේ සම්මුඛ පාදය මොකක්ද? සම්මුඛ පාදය එන්නේ CB. ඒතර බද්ධ පාදය කියලා කියනවා AB කියලා. හරිද ළමයි? ඕක තමයි අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන දේවල් තුන. ඔයාලා මේව දන්නේ නැත්නම් වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරගෙන මේ ටික ලියා ගන්න. අපි ඊළඟ එකට කතා කරන්න යමු. අපි මේක චුට්ටක් මකාගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් පොඩි රඳ ගන්නකො. A B C. අපි මේ ටිකත් මකාගෙන කෙරවලින් ලියා ගමු. sin theta සමානයි BC බෙදීම AC cos theta සමානයි AB බෙදීම AC tan theta සමානයි CB බෙදීම AB. හරිද? දැන් අපිට තියෙන්නේ tan theta සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න ගැන කතා කරන්න. හරිද? එතකොට tan theta කියලා කියන්නේ මේකේ CB බෙදීම AB කියන එක. හරිද? එතකොට අපි මේක උඩයි යටයි දෙකම මෙන්න මේ AC කියන එකෙන් ගුණ කරනවා. AC කියන එකෙන් බෙදනවා ළමයි. හරිද? එතකොට බලන්න මෙහෙම බෙදුවම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙතනින් බලා ගන්නකො. මෙතන sin theta කියලා කියන්නේ මොකක්ද? BC බෙදීම AC කියන එක. එතකොට අපිට මෙතන මේකට වෙනුවට දාන්න පුළුවන් sin theta කියන එක. හරිද? එතකොට අතන බලන්න AB බෙදීම AC. AB බෙදීම AC කියලා කියන්නේ cos theta කියන එක. හරිද? එතකොට මෙන්න මේ විදිහට tan theta සඳහා ප්‍රකාශනයක් අපිට ගන්න පුළුවන්. එතකොට tan theta කියන්නේ මොකද්ද? tan theta කියලා කියන්නේ sin theta බෙදීම cos theta. අපි ඒකත් ලියගමු. එතකොට tan theta කියලා කියන්නේ sin theta බෙදීම cos theta කියන එක. හරිද? ඊට පස්සේ ගමු
සයින්නුයි කොසුයි පාවිච්චි කරලා ප්‍රකාශනයක් ලියා ගන්න එකට. හරිද? අපි බලමු නිකන් සයින් වර්ග තීටා දන කොස් වර්ග තීටා කියන එක එකතු කරලා. හරිද? එතකොට මොකක්ද අතරින් එන්නේ? සයින් තීටා කියලා කියන්නේ BC බෙදීම AC. මෙතනදී සයින් වර්ග තීටානේ. ඔන්න ඕකේ වර්ගය ගන්න. හරිද? ඒකට එකතු කරන්න ඕන AB බෙදීම AC. ඒ කියන්නේ cos θ. ඒකෙත් වර්ගය ගන්න. හරිද? උරු මේ දෙකෙන් පොදු හරය එකයිනේ. එතකොට AC කියන එක ඔන්නෝම අර තනියම ලියා ගන්න. උරු උඩ එනවා අපිට BC වර්ග ධන AB වර්ග කියලා එකක්. හරිද? අපි දැන් මේ දෙක පැත්ත මාරු කරලා ලියන්න කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. AB වර්ග ධන BC වර්ග බෙදීම AC වර්ග. එතකොට ළමයි අපිට පයිතගස් ප්‍රමේය අනුව කියන්න පුළුවන් මේ මෙතන AB ගේ වර්ග ධන BC ගේ වර්ග. ඒකේ මොකද්ද අපිට එන්නේ පයිතගස් ප්‍රමේය අනුව? අපිට එනවා මෙන්න මේ AC කියන එකේ වර්ගය. හරිද? එතකොට අපි මේක වෙනුවට ආදේශ කරනවා AC කියන එකේ වර්ගය. එතකොට මෙන්න මෙහෙම එනවා. එතකොට AC ට AC කැපිලා ගිහිල්ලා මෙතන පිළිතුර එකක් කියලා එනවා. එතකොට අපිට මොකද්ද කියන්න පුළුවන් ඒකේ? sin වර්ග θ ධන cos වර්ග θ කියලා කියන්නේ එක කියලා කියන්න පුළුවන්. හරිද? ඒකට ඕක තමයි අපි ගන්න අනිත් ප්‍රකාශනය. අපි ඕකත් පැත්තකින් ලියාගමු. sin වර්ග θ ධන cos වර්ගය θ සමාන 1යි. ඔන්න අපි ඉස්සෙල්ලාම ටිකේ මෙන්න මේ වගේ ප්‍රකාශන සෙට් එකක් ගත්තා. හරිද ළමයි? අපි යමු වෙන ඊළඟ පාර්ට් එකට. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ වගේ වෘත්තයක් සැලකුවොත් එහෙම. මේ වෘත්තේ සාමාන්‍ය කොච්චර කෝණයක් හදනවද? මේක හදනවා අංශක 360ක කෝණයක්. අපි මේක බෙදා ගන්න මෙන්න මෙහෙම සමාන කොටස් 4කට. හරිද? ඒකට මේවට අපි කියනවා එක වෘත්ත පාදයක් කියලා. හරිද? එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතන අංශක 90ක් තියෙනවා. මෙන්න මෙතන නම් මෙතන අංශක 180ක් තියෙනවා. මෙන්න මේ ටික තියෙනවා 270ක කෝණයක්. එතකොට මේ සම්පූර්ණයෙන්ම කීයක් තියෙනවද? 360ක් තියෙනවා. හරිද ළමයි? එතකොට අපි මෙන්න මෙතන මේ විදිහට මකා ගන්න. එතකොට මෙතන අපි අර ඉස්සෙල්ලා කතා කරපු sin θ cos θ tan θ අනුපාතවල අපි ලකුණු ගැන කතා කරමු. එතකොට මෙන්න පළවෙනි වෘත්ත පාදේ කියන බිඳුවේ සිට අංශක 90 දක්වා යනකොට ඒ කෝණවල sin cos tan වල අගයන් හැම වෙලාවෙම ළමයි ධන වෙනවා. හරිද? එතකොට මෙන්න මේ පාදේ, ඒ කියන්නේ 90 ඉඳලා 180ට යන පාදේ. ඕකේ sin කියන අගයන් විතරක් ධන වෙනවා. sin කියන්නේ අංශක 90 ඉඳලා අංශක 180 දක්වා වෙන sin අගයන් වල අගය ධන වෙනවා. හරිද? එතකොට cos වලයි tan වලයි අගයන් ඍණ වෙනවා. හරිද? එතකොට මෙන්න මේක ගත්තොත් එහෙම ඒ කියන්නේ 180 ඉඳන් 270ට. ඒ කියන්නේ තුන්වෙනි වෘත්ත පාදේ. තුන්වෙනි වෘත්ත පාදේ ගත්තොත් එහෙම මේකේ කෝණවල tan අගයන් විතරක් ධන වෙනවා. sin සහ cos කෝණවල අගයන් ඍණ අගයක් ගන්නවා. එතකොට මෙන්න මෙතන cos θ කෝණවල අගයන් විතරක් ධන වෙනවා සහ sin θ වලයි tan θ වලයි අගයන් ඍණ අගයක් ගන්නවා. හරිද ළමයි? දැන් මම ඔන්න ඕක පැහැදිලි කරේ. මම ඊළඟට කරන්න යන ටික පැහැදිලි කරන්න. එතකොට ඔයාලා හිතන්න කොයි වගේ හරි තැනක ඔයාලට හම්බුණා කියලා. මෙන්න මේ sin 90 ධන θ කියලා එකක්. හරිද? ඒ කියන්නේ 90 ධන θ කියන්නේ මේ 90 කියන එකට කිසියම් කෝණයක් එකතු වෙලා තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවල මොන වගේ අගයන් දෙන්නේ? ඒ sin වලට එනවනම් sin ධන අගයක් එනවා. cos වලට වගේ එනවනම් cos 90 ධන θ. ඒ කියන්නේ cos මෙතන තියෙන කෝණයට තව කිසියම් අගයක් එකතු වෙලා තියෙනවා. හරිද? එතකොට මෙතන cos වල අගය මොකද්ද? cos වල අගයන් හැම වෙලාවෙම ඍණ ගන්නවා. හරිද? එතකොට හිතන්නකො tan වලටත් ඔහොම එකක් වුණා කියලා. tan 90 ධන θ කියලා. එතකොට tan වල අගයත් මොකද වෙන්නේ? ඍණ වෙනවා. හරිද? තව ඔයාලට හම්බ වෙන එකක් තමයි මෙන්න මේකම අනිත් පැත්ත. ඒ කියන්නේ sin 90 ඍණ θ cos 90 ඍණ θ tan 90 ඍණ θ කියලා හම්බ වෙනවා. එතකොට මොකද කියන්නේ? 90 ඍණ θ නේ. ඒ කියන්නේ තියෙන්නේ
පළවෙනි වෘත්තපාදය. මම මේක වෘත්තපාදය කියලා ලකුණු කරන්න. පළවෙනි වෘත්තපාදය, දෙවෙනි වෘත්තපාදය, තුන්වෙනි වෘත්තපාදය සහ හතරවෙනි වෘත්තපාදය කියලා. හරිද? එතකොට 90න් අගයක් අඩු වුණා කියන්නේ හැම වෙලාවෙම පළවෙනි වෘත්තපාදේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ නාගයන් වල හැම එකේම ධන වෙනවා. හරිද? ඔය ටිකට පස්සේ තව සෙට් එකක් හම්බ වෙනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ sin 180 ධන තීටා cos 180 ධන තීටා tan 180 ධන තීටා. ඒ කියන්නේ මොකද්ද? මෙතන කෝණ 180යි 180ට කිසියම් සුළු කෝණයක් තව එකතු වෙලා තියෙනවා. පොඩි කෝණයක පොඩි අගයක් එකතු වෙලා තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඒක තුන්වෙනි වෘත්තපාදයට එනවා. එතකොට මම කතා කරේ මොකද්ද? තුන්වෙනි වෘත්තපාදයේ හැම වෙලාවෙම tan කියන අගේ විතරයි ධන වෙන්නේ. අනිත් ඔක්කොම ඍණ වෙනවා. එතකොට මෙතන tan වල අගයන් විතරක් ධන වෙනවා. මේ cos වලයි sin වලයි අගයන් ඍණ වෙනවා. මොකද්ද? තුන්වෙනි වෘත්තපාදයේ ඇතුලේ. අපි එතකොට බලමු මෙන්න මෙහෙම එකක්. sin 180 ඍණ තීටා cos 180 ඍණ තීටා tan 180 ඍණ තීටා. ඒ කියන්නේ මොකද්ද? මෙතන එනකොට කෝණේ මෙතන ඉඳලා 180. 180න් තීටා කෝණයක් අඩු වෙලා. ඒ කියන්නේ මොන වෘත්තපාදයේ තියෙන්නේ? දෙවන වෘත්තපාදයේ ඇතුලේ තියෙන්නේ. දෙවන වෘත්තපාදයේ sin වල අගයන් විතරයි ධන වෙන්නේ. අනිත් අගයන් මොකද්ද වෙන්නේ? අනිත් අගයන් ඍණ වෙනවා. හරිද? එතකොට ඔයාලා මේකත් මතක තියාගන්න. මැත්ස් ළමයි නම් ගොඩක් වෙලාවට මේවා දන්නවා. මොකද ත්‍රිකෝණමිතිය පාඩමේ මේවා කියලා දෙනවනේ. බය වෙලාම මේවා දන්නේ නැත්නම් චුට්ටක් මේක වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා මේ ටිකක් ලියා ගන්න. හරිද ළමයි? එතකොට අපි ඊළඟ මැත්ස් පාර්ට් එක ගැන කතා කරන්න යමු. හරි ළමයි. දැන් අපිට තියෙන්නේ දෙකයි තීර සූත්‍රය ගැන කතා කරන්න. හරිද? එතකොට අපිට sin දෙකයි තීර කියන එක ලියන්න පුළුවන්. දෙවාරයක් sin තීටා cos තීටා කියලා. ඊළඟට යන් අපි cos දෙකයි තීටා සූත්‍ර ගැන කතා කරන්න. මේකෙදි සූත්‍ර කිහිපයක්ම තියෙනවා ළමයි. හරිද? අපි කතා කරමු ඔක්කොම ගැන. cos වර්ග තීටා ඍණ sin වර්ග තීටා. එතකොට ඊළඟට cos දෙකයි තීටා කියන එක අපිට ලියලා පෙන්නන්න පුළුවන්. දෙවාරයක් cos වර්ග තීටා ඍණ 1. ඊට තවත් එකක් තියෙනවා cos දෙකයි තීටා සමානයි 1 ඍණ දෙවාරයක් sin වර්ග තීටා කියලා. හරිද? එතකොට ඔයාලා මෙන්න මේ ටිකත් මතක තියාගන්න. මොකද ඉස්සරහා සුළු කිරීම ටිකට මේ ටිකත් ගොඩක් වැදගත් වෙනවා. අපි බලමු sin theta cos theta tan theta. හරිද? අපි ඉස්සෙල්ලාම බලමු අංශක බිඳුවේදී අගය කීයද කියලා. හරිද? බිඳුවේදී 30 දී අංශක 45 දී 60 දී සහ 90 අපිට ප්‍රධාන වශයෙන්ම හම්බ වෙන්නේ මෙන්න මේ කෝණ ගැන. හරිද? අපි මේ ටික ගැන කතා කරමු. මේකේ අගයන් කොහොමද එන්නේ කියලා. මේ ටික නම් ඔයාලා මතක තියාගත්තත් කමක් නැහැ. හරිද? ඔයාලා මතක තියාගන්න තරමට ඔයාලගේ MCQ එක ඔයාලා ටිකමන් හදා ගන්න පුළුවන් ළමයි. හරිද? ඒකෙන් ඔයාලට වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. එතකොට sin theta sin බිඳුවේ කියන එකේ එන්නේ බිඳුව. sin අංශක 30යි කියලා කියන්නේ භාගයයි. sin අංශක 45 කියන්නේ 1යට මූල 2යි. sin අංශක 60 කියලා කියන්නේ මූල 3යට 2යි. sin අංශක 90 කියලා කියන්නේ 1යි. හරිද ළමයි? එතකොට දැන් cos වලගෙන් ගැන කතා කරමු. cos බිඳුවේදී අගය 1යි. cos අංශක 30ේදී මූල 3යට 2යි. cos අංශක 45ේදී 1යට මූල 2යි. cos අංශක 60ේදී භාගය. cos 60 භාගය කියලා කියන්නේ. අංශක 90ේදී cos වලගේ බිඳුවක් කියලා එනවා. එතකොට ඔයාලා tan theta ගේ අගය හොයා ගන්න ඕන නම් මොකද කරන්න ඕන? sin theta බෙදලා දාන්න cos theta ගේ. ඉස්සෙල්ලා මම කිව්වේ අන්න ඒ විදිහට. එතන බෙදුවම කීයද එන්නේ? sin theta cos theta ගෙන් බෙදුවම මෙතන උත්තරේ එන්නේ බිඳුව කියලා එනවා. හරිද? එතකොට මේක බෙදුවම
එකයට මූල 3ක් කියලා එනවා. මෙතනදී අගය 1ක් එනවා. මෙතනදී මූල 3ක් එනවා. මෙතනදී අගය අපි අනන්තයි කියලා කියනවා. හරිද? ඔයාලට පුළුවන් නම් මේකත් පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. නැත්නම් මේක කොලෙක ලියාගත්තත් කවන්න නැහැ ළම. හරිද? මොකද මේ ටික ඉස්සරහට ඔයාලට ගොඩක් ඕනදී. හරි. අපි යන් දැන් දෛශික පාඩමට. මුල් ටික කතා කරලා ඉවරයිනේ. අපි එදා අන්තිමේට ඉවර කරේ කොතනින්ද ළමයි? අපි එදා අන්තිමේට නැවැත්තුවේ ආනත දෛශික දෙකක ජ්‍යාමිතිකව කොහොමද සම්ප්‍රයුක්ත හොයාගන්නේ කියලා. අපිට ඔක හැම වෙලාවෙම යොදන්න බෑ ළමයි. අපිට ඕක ලේසියෙන්ම ගන්න ක්‍රමයක් තමයි අපි ප්‍රකාශනයක් අර්ථ දක්වලා තියෙන්නේ. අපි බලමු කොහොමද ප්‍රකාශනය කියන්නේ කියලා. මෙන්න මෙහෙම P සහ Q ආනත බල දෙකක් තීට කෝණයකින් ආනතව ක්‍රියා කරනකොට මේකේ සම්ප්‍රයුක්ත බලය අපි R කියලාද මේ සම්ප්‍රයුක්ත බලයේ තිරස සමග සාධන කෝණය ඇල්ෆා කියලාද ගන්නවා. හරිද? ඊට පස්සේ අර බල සමාන්තර ආශ්‍රිතකමේ විදිහටම අපි මොකද කරන්නේ? සමාන්තර ආශ්‍රිත නිර්මාණය කරගන්න ඕන. මෙන්න මේ විදිහට මෙහෙට P බලය දැම්මා. මෙහෙට Q බලය දැම්මා. ඔන්නම සමාන්තර ආශ්‍රිත අපි නිර්මාණය කරගන්න. මෙතන R කියලා දාගෙන මෙතන මේ කෝණේ θ. එතකොට මේක ඇල්ෆා කියලා ගන්නවා. හරිද? අපි දැන් මේක චුට්ටක් මෙතනින් මැදින් ඇඳගමුකෝ. ඒකම පොඩ්ඩක් මෙතනින් මැදින් ඇඳගමු. ඒතකොට ලේසි මට පැහැදිලි කරන්න. ඔය ඔයාලටත් ඒක බලා ගන්න ලේසි. මෙන්න මේ විදිහට ඇඳගමුකෝ. ඔන්නම ඇඳගත්තා. අපි මෙතන ප්‍රකාශනය අර්ථ දක්ව ගන්න කලින් අපි මෙතන පොඩි නිර්මාණයක් කරගෙන ඉන්නවා. මෙන්න මෙතන ඉස්සෙල්ලා මේක මාක් කරගමු. A B C D කියලා. මෙන්න මෙතන A C E කියන එක මෙන්න මේ විදිහට ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයක් වෙන විදිහට පොඩි නිර්මාණයක් කරගන්න ඕනේ. හරිද? මෙන්න මේ විදිහට පොඩි නිර්මාණයක් කරගන්න. ඊට පස්සේ දැන් මෙතන කෝණෙ මෙතනක් තියෙන්නේ. මේ පාද දෙක සමාන්තර රාශිය සමාන වෙන නිසා මෙතන කෝණ තමයි මෙතනක් තියෙන්නේ. මෙතන පාදෙනම මෙතන තියෙන නිසා ළමයි මේ කෝණ දෙක සමාන වෙනවා. හරිද? දැන් එතකොට අපි ඉස්සල්ලාම මේක හොයන්න කලින් මෙන්න මේ CE පාදෙයි මෙන්න මේ BE පාදෙයි දිග හොයාගෙන ඉන්න ඕන. හරිද? අපි මෙන්න මෙතන CEB ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණය සලකලා අපි sin θ ලියාගමු. එතකොට sin θ කියන එක ලියන්න පුළුවන් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ CE බෙදීම Q කියන එක. CE බෙදීම Q. ඕකෙන් අපිට CE කියන එක ලියා ගන්න පුළුවන් Q වතාවක් sin θ කියලා. හරිද? අපි මේ ත්‍රිකෝණයෙන්ම මේ cos θ කියන එක ලියාගමු. cos θ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ BE බෙදීම Q. හරිද? එතකොට අපිට BE කියන එක ලියා ගන්න පුළුවන් Q වතාවක් cos θ කියන එක. හරිද? අපි මේ දෙක ලකුණු කරගමුකෝ. Q sin θ මේක ආවේ Q cos θ කියලා. හරිද ළමයි? ඊට පස්සේ දැන් තියෙන අපිට ප්‍රකාශනය ගොඩනගන්න. එතකොට අපිට මේකේ මුල් පාදේ දිගේනවා අපි මෙතනින් අඳගමු. ඒකට මට ගණනය කිරීම කරන්න ලේසි නම. එතනින් මේ අඳගත්තොත් එහෙම CE පාදේ කියලා කියන්නේ Q sin θ. හරිද? එතකොට අපි මේ මුළු දිගම සලකමුකෝ. මොකද තියෙන්නේ? A B E කියලා තියෙනවා. හරිද? එතකොට අපිට AE දිග ලියන්න පුළුවන් මෙන්න මේ දිගේ එකතුව කියලා. ඒ කියන්නේ P ධන Q cos θ මෙන්න මේ දිග. හරිද? එතකොට මේක මොකද්ද? සම්ප්‍රයුක්ත බලය R. අපි දැන් මේක චුට්ටක් මකාගෙන එතන ගණනය ටික කරමු. අපි ඊට පස්සේ ළමයි මෙතන AB CD අපි මෙතන
AEC ත්‍රිජිකෝණී ත්‍රිකෝණය සලකලා පයිතකරස් ප්‍රමේය යොදනු. හරි පයිතකරස් ප්‍රමේය යෙදුවා මොකක්ද දෙන්නේ? R වර්ග සමානයි AE වර්ග ධන EC වර්ග කියලා එකක් එනවා. හරිද? AE කියලා කියන්නේ මොකද්ද? AE කියලා කියන්නේ P ධන Q cos theta කියන එක. ඒකේ වර්ග. ධන EC කියලා කියන්නේ කියලා කියන්නේ Q sin theta ගේ වර්ගය. අපි ඉස්සෙල්ලා මේක හොයාගත්තා ළමයි. හරිද? දැන් අපි මේක සුළු කරගමු. මේක සුළු කරාම එනවා අපිට P වර්ග ධන 2යි PQ cos theta ධන Q වර්ගය cos වර්ගය theta කියලා එකක්. ඒකට අපි එකතු කරන්න ඕන Q වර්ගය sin වර්ග theta කියන එක. හරිද ළමයි? අපි මෙතන ලියාගමු P වර්ග මේ Q cos theta කියන එකයි Q sin theta කියන එකයි එකලකට අරන් ලියාගමු. ඒකින් අපි Q වර්ග එකක් එළියට අරගෙන මොකද මේ දෙකේම Q වර්ග කියන එක පොදුයි. ඕක අපි එළියට අරගෙන මෙතන cos වර්ග theta ධන sin වර්ග theta කියලා ලියාගෙන ඊපස්සේ මෙන්න මේක මෙතන ලියාගමු. 2යි PQ cos theta. හරිද? දැන් මම ඉස්සෙල්ලා මැත්ස් පාඩයක් උගන්වනවානේ. මෙන්න මේ වගේ අවස්ථා සඳහා තමයි මම ඔන්න උගන්වන්නේ. ඒතුළු ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ? cos වර්ග theta ධන sin වර්ග theta කියන්නේ කීයද? 1යි. ඕකෙන් අපිට ලියන්න පුළුවන් P වර්ග ධන Q වර්ග ධන මේක එකයිනේ. එකවතාවක් 2යි PQ cos theta කියලා. ඒකේ මොකක්ද එන්නේ? R වර්ගය කියන එක එනවා. හරිද ළමයි? එතකොට R කියන එක හොයාගන්න පුළුවන් ඔයාලට මේකේ වර්ගමූලය ගත්තා නම්. එතකොට R කියන එක ගන්න පුළුවන් අපිට R සමානයි P වර්ග ධන Q වර්ග ධන 2යි PQ cos theta ගේ වර්ගමූලය. හරිද? ඔයාලා මේක මතක තියාගන්නකොට මේක මතක තියාගන්න එක ලේසි ළමයි. හරිද? මොකද ගණන් හදනකොට ඔයාලා ලේසි නැත්තම් මේකේ වර්ගමූලෙත් එක්ක මතක තියාගන්න ගියාම අමාරුයි ළමයි. හරිද? අන්න ඒ විදිහට සම්ප්‍රයුක්තය මෙතන ගන්න පුළුවන්. අපි බලමු සම්ප්‍රයුක්ත බලය තිරස් සමග සාධන කෝණය කොහොමද ගන්න කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන ඇල්ෆා කියන එක. මෙන්න මේ ඇල්ෆා කියන කෝණය. ඒක හොයන්න කොහොමද? අපි tan ඇල්ෆා සලකමු ඒකේ. ඒකෙන් අපිට ලියන්න පුළුවන් tan ඇල්ෆා කියලා කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය මොකද්ද? Q sin theta P ධන Q cos theta. ඒකට මෙතන ඇල්ෆා කියන එක අපි ලියන්න පුළුවන් tan inverse වතාවක් Q sin theta P ධන P ධන Q cos theta. මෙතන Q එන්න ඕන ළමයි. හරිද? ඔන්න අපි ඊට හොයන්න තියෙන ප්‍රධානම දෙක හොයාගත්තා. දැන් එතකොට අපි අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරේ. ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරේ මොකද්ද? දෛශික දෙක මේ වගේ ආනත් දෛශික දෙක සම්ප්‍රයුක්ත හොයන්න තිබ්බනම් අර වගේ ත්‍රිකෝණ ක්‍රමයයි සම්ප්‍රයුක්ත සමාන්තර රාශි ක්‍රමයයි භාවිතා කරලා මේකේ සම්ප්‍රයුක්ත හොයාගන්න පුළුවන්. දැන් අපිට ලේසියෙන්ම මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා අන්න ඒ වගේ ආනත් දෛශික වල සම්ප්‍රයුක්ත හොයාගන්න පුළුවන් ළමයි. හරිද? එතකොට ඔයාලා මෙන්න මේක මතක තියාගන්න. මෙන්න මේකයි මෙන්න මේ ඇල්ෆා කියන එකේ අගය චුට්ටක් මතක තියාගන්න ඕන. අගේරු. මේකේ සූත්‍රය පොඩ්ඩක් මතක තියාගන්න ඕන. හරි ළමයි. අපි පොඩ්ඩක් මේකෙන් උදාහරණයක් ගැන කතා කරමුකෝ. එතකොට හිතන්නකෝ මෙන්න මෙහෙම ඔයාලට දීලා තියෙනවා මේ පැත්තට නිව්ටන් 8ක බලයකුයි මේ පැත්තට 4යි නිව්ටන් බලයකුයි කියලා අංශක 60කින් යනවා කියලා තියෙනවා. ඒතර මේ වගේ එක සම්ප්‍රයුක්ත යන කිව්ව මොකද්ද කරන්නේ? කෙලිම සූත්‍රය දාන්න ළමයි. R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2යි PQ cos theta. දැන් අගයන් ආදේශ කරන්න තියෙනවා. හරිද? 8යි වර්ගය Q කියන්නේ 4 වර්ගය දෙවාරයක්
4 වතාවක් 8 cos 60 කියලා කියන්නේ භාගය. ඒකට මේක කැපිලා ගියා 8 වර්ගය 64 ධන 16 ධන මෙතන එනවා 32. හරිද? එතකොට මෙතනින් එනවා 80යි 112 කියලා එකක් එනවා. ඔන්න ඔගේ වර්ගමූලය ගත්තා නම් මෙන්න මේකේ සම්ප්‍රයුක්ත හොයාගන්න පුළුවන්. තිරස් සම සාධන කෝණය හොයන්න කියලා කිව්වොත් එහෙම tan alpha සමානයි q sin theta p ධන q cos theta කියන එකට දාන්න. අගයන් ආදේශ කරන්න විතරයි තියෙනවා. හරිද? එතකොට q කියලා කියන්නේ 4යි sin අංශය 60 කියලා කියන්නේ මූල 3 යට 2යි. එතන පේන්නේ ලොඩිලිය. එතනදී මේ එතකොට q කියලා කියන්නේ නිව්ටන් 4යි sin අංශය 60 කියන්නේ මූල 3 යට 2යි. p කියලා කියන්නේ 8යි ධන 4 වතාවක් cos 60 කියලා කියන්නේ භාගය. හරිද? එතකොට ඔයාලට මෙන්න මේක සුළු කරලා මෙන්න මේ තිරස සමග සම්ප්‍රයුක්ත බලය සාධන කෝණය කියන එක ගන්න පුළුවන්. හරිද ළමයි? එතකොට ඔන්න ඕක තමයි මේකේ සූත්‍රය. අපි එතකොට මේ පාර්ට් එක ගැන කතා කරලා ඉවරයි. අපි දැන් කතා කරමු මේකෙන් ඔයාලට ලේසියෙන් MCQ ටිකක් හදාගන්න පොඩි පොයින්ට් ටිකක් තියෙනවා. අන්න ඒ ටික ගැන අපි කතා කරමු. දැන් හිතන්නකෝ දැන් අපි කතා කරේ ආනතෝ යෙදෙන දෛශික දෙකක් ගැනනේ. හිතන්නකෝ දැන් ඔන්න ඔය PQ බල දෙක මෙන්න මේ විදිහට කෙනෙක් ලම්බක වේදුනා කියලා. මෙතන P මෙතන Q ඕක හරියටම අංශක අණුවකින් යෙදෙනවා. කෙලිම සූත්‍රය ආදේශ කරන ළමයි. සූත්‍රයට ආදේශ කරා මොකක්ද දෙන්නේ? R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2යි PQ cos theta. හරිද? එතකොට P වර්ග ධන Q වර්ග දෙවාරයක් P වතාවක් Q cos 90 වෙනවා. cos 90 කියලා කියන්නේ කීයද? cos 90 කියලා කියන්නේ කෙලිම බිඳුව. ඒකට මෙන්න මේ පදේම බිඳුවක් කියලා යනවා. ඒතර ඉතුරු වෙන්නේ P වර්ග ධන Q වර්ග කියන එකත් මෙන්න මේ R වර්ගය කියන එකට R වර්ග කියන එකට ඉතුරු වෙනවා ළමයි. හරිද? එතකොට මෙන්න මේ වගේ මොන වගේ අවස්ථාවක හරි ලම්බක එකිනෙක අංශක අණුවෙන් ක්‍රියාත්මක වෙන බල දෙකක් දුන්නොත් එහෙම ඔයාලා මේ සූත්‍රෙට මෙන්න ආදේශ කරන්නේ මොකද්ද? R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග. එතකොට R කියන්නේ මොකද්ද? R කියලා කියන්නේ P වර්ග ධන Q වර්ග ධන කියන එකේ වර්ගමූලයෙන් R කියන එක හම්බ වෙනවා ළමයි. හරිද? දැන් ඔයගෙ මෙන්න මේ ඇල්ෆා ගන්න කිව්වොත් එහෙම කොහොමද යන්නේ? දැන් ඇල්ෆා ගන්න කිව්වොත් එහෙම එතෙම tan ඇල්ෆා ගන්න මේකේ. ඒතර මේකේ tan ඇල්ෆා කියලා එන්නේ සූත්‍රෙම ගමුකෝ. Q sin theta P ධන Q cos theta කියලා එකක්. හරිද? එතකොට Q sin theta කියලා කියන්නේ sin අංශක 90. P ධන Q cos අංශක 90. හරිද? එතකොට එනවා Q sin 90 කියන්නේ කීයද? sin 90 කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා 1යි. cos 90 කියලා කියන්නේ බිඳුවයි. එතකොට මෙන්න මේ පදේම බිඳුවක් වෙලා යනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ P විතරයි. මෙන්න මෙහෙම එකක් එනවා tan alpha. එකක් මෙතන ලියගමු පොඩ්ඩක්. එතකොට tan alpha කියලා කියන්නේ මෙතනින් ගත්තේ මෙන්න මෙයාගේ Q බෙදීම P. එතකොට alpha කියන එක ලියන්න පුළුවන් tan inverse Q බෙදීම P කියලා. දැක්කද ළමයි? දැන් ඔයාලට කොහේ MCQ එක මෙන්න මේ වගේ ලම්බක දශක දෙකක් දීලා තිබ්බ මොකද්ද කරන්නේ? එන්න මේ සූත්‍රෙට දාන්න. මේ සූත්‍රෙට දාලා කෙලින්ම සම්ප්‍රයුක්ත වෙනාගයයි මෙන්න මෙතන සම්ප්‍රයුක්ත බලය තිරස් සම සාධන කෝණය වලට ලේසියෙන්ම ගන්න පුළුවන්. හරිනේ. අපි එහෙනම් මේකේ දෙවෙනි පාර්ට් එක ගැන කතා කරමු ළමයි. හරි.
එතකොට මේකෙදි ළමයි කතා කරන්නේ දැන් අපි එතන ඉස්සෙල්ලාම යෙදුවේ PQ කියලා විශාලත්වයන් දෙකක් තියෙන දෛශික දෙකක්නේ. එතකොට මෙතන එකම විශාලත්වයේ තියෙන දෛශික දෙකක් මෙන්න මේ විදිහට යොදා ගන්නවා. මෙන්න මෙතන P තියෙනවා. මෙන්න මේ දෛශික විශාලත්වයක් P මේ කංශක අණුවකින් ක්‍රියාත්මක වෙනවා. හරිනේ. සූත්‍රය දාලා බලමු ළමයි. අපි මූලික සූත්‍රයෙන් මේක අරන් දක්වමු. නැත්නම් අරගෙන ගන්න පුළුවන්. හරිද? ඒක ලම්බ දෛශික දෙක සම්ප්‍රයුක්ත ගන්න මම ඉස්සෙල්ලා හොයාගත්තේ මොකද්ද? R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග. දාන්න. මේ බලෙත් P, මේ බලෙත් P. එතකොට P වර්ග ධන P වර්ග. මේකෙන් එනවා 2P වර්ග කියලා. R වර්ග. එතකොට R කියන්නේ කොහොමද ලියන්න පුළුවන්? මූල දෙක වතාවක් P කියලා ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම දැන් කියලා දෙන දේ චුට්ටක් හොඳට අහගන්න. එතකොට මේක tan alpha ගන්න කොහොමද අපි? tan alpha ගන්නේ අර විදිහටම q බෙදීම p කියන එකේ. එතන q වලගේ p ලෙසටම ගත්තේ අපි මේ බලන් දෙකම සමානයිනේ. කියන්නේ p බෙදීම p. එතන අගේ එන්නේ 1යි. tan alpha 1යි. ඒ කියන්නේ alpha සමානයි tan inverse 1යි. tan inverse කියලා එකයි කියන්නේ කීයද? alpha සමානයි අංශක 45ක් වෙනවා ළමයි. හරිද? එතකොට මේ වගේ විශාලත්වයේ සමාන බල දෙකක් ක්‍රියාත්මක වෙනකොට සංප්‍රයුක්ත බලය මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. එතකොට සංප්‍රයුක්ත වලේ තිරස් සමග සාධන කෝණය මෙන්න මේ අංශක 45 කියන එක ගන්න පුළුවන්. මේක චුට්ටක් ඔයාලා මතක තියාගන්න. මම මේක ඊළඟ පාර්ට් එකේදී පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. ඒක කරන්න ඕන. හරි ළමයි. දැන් හිතන්නකො මෙන්න මේ විශාලත්වයෙන් සමානම බල දෙකක් කිසියම් හෝ කෝණකින් ආනතව ක්‍රියාත්මක වෙනවා කියලා. මම කෙරවලි මැද ගන්නම්. මෙන්න මේ විදිහට P කියලා බල දෙකක් තීටා කෝණකින් ආනතව ක්‍රියාත්මක වෙනවා. අපි මේකට සමාන්තර රාශිය ඇඳගමු ළමයි. මෙන්න මේ සමාන්තර රාශියක් ඇඳගත්තම මේකේ පාද හතරම සමානයිනේ. පාද හතරම සමානයි මොකද්ද මේකට කියන්න පුළුවන්? අපිට මේක රොම්බසයක් කියලා කියන්න පුළුවන් තමයි. හරිද? සංප්‍රයුක්ත බලයත් R කියලා ලකුණු කරගන්න. හරි. මම මේක චුට්ටකට මකා ගන්නවා. ඒ ලියාපු වගේ පොඩ්ඩක් මෙතනින් මම ලියා ගන්න alpha සමානයි අංශක 45යි කියලා. අපි දැන් බලමු මෙන්න මේකේ සූත්‍රය කොහොමද එන්නේ කියලා. කෙලිම සූත්‍රයට දාමුකෝ. R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2PQ cos θ. හරිනේ. එතකොට මෙතන බල දෙකම සමානයි. ඒ කියන්නේ P වර්ග. Q වර්ග කියලා කියන්නේ P වර්ග කියන්නේ දෙවාරයක් P වතාවක් cos θ කියලා එකක් එනවා. හරිද? එතකොට මේක සුළු කරමු පොඩ්ඩක්. මෙතනින් එනවා 2P වර්ග කියලා එකක්. මෙතනින් PP ගුණ වෙලා P වර්ග වෙලා මෙතනත් 2P වර්ග වෙනවා. මෙතන වතාවක් cos θ. දැන් මේ දෙකටම 2P කියන එක පොදුයිනේ. අපි ගමු 2P කියන එක එළියට. 2P වර්ග කියන එක එළියට ගමු. එතකොට මොකක්ද දෙන්නේ? 1 ධන cos θ කියලා එකක්. හරිද? මම ඉස්සල්ලා cos වල 2යි θ කියන එකයි sin වල 2යි θ කියන එකට අයදාල සූත්‍ර ටික ඔයාලට ලියා ගන්න දුන්නා. මම දැන් ඒකෙන් මෙන්න මෙතන ඇප්ලයි කරනවා ළමයි. හරිද? එතකොට 2P වර්ග 1 ධන cos θ කියන එක ලියන්න පුළුවන් අපිට ළමයි. දෙවාරයක් cos වර්ග θ බෙදීම 2 ඍණ 1 කියලා. හරිනේ? මම ඉස්සෙල්ලා මේක කොහොමද එන්නේ කියලා කිව්වා ළමයි. හරිද? මේකේ සූත්‍ර ටික ඔක්කොම වීඩියෝ එකේ මුලම මම දුන්නා. ඒතර මේකට මේක කැපිලා ගියා. ඒතර කීය දෙන්නේ? 2P වර්ග සමානයි දෙවාරයක් cos වර්ග θ බෙදීම 2. ඒ කියන්නේ 4P වර්ග cos වර්ග θ බෙදීම 2. ඔන්නෝම එකක් එනවා R වර්ග කියන එකට. එතකොට R කියලා කියන්නේ මොකක්ද? R කියලා කියන්නේ දෙවාරයක් P cos θ බෙදීම 2යි කියලා. මොකද මේකේ වර්ගමූලය ගත්තා. හරිද? දැන් අපි මේකත් මේ තිරස් සමග සාධන කෝණය alpha කියලා ලකුණු කරගන්නවා. හරිද? දැන් අපි alpha කියන එක හොයන්න. එතකොට
tan alpha කියන එක අපිට ගන්න පුළුවන් ළමයි q sin theta p ධන q cos theta කියලා. හරිනේ. එතකොට මෙතන q කියලා කියන්නේ p මනේ. p sin theta. මෙතන එන්නේ p ධන p වතාවක් cos theta කියන එක. හරිද ළමයි? එතකොට අපි මේක අතර 2 theta සූත්‍රයෙන් ලියා ගන්නවා මෙන්න මෙහෙම. ඉස්සලා b ටික අයින් කරලෙමුකෝ. sin theta මෙතන එන්නේ p එකක් එළියට ගන්නවා 1 ධන cos theta. p ට p කැපුණා. sin theta වලින් කිනක ලියාගමු. මේක ලියන්න පුළුවන් sin දෙවාරයක් sin theta බෙදීම 2 වතාවක් cos theta බෙදීම 2 කියලා. හරිද? ඒකට මේක අපිට ලියන්න පුළුවන් 1 ධන දෙවාරයක් cos වර්ග theta බෙදීම 2 ඍණ 1 කියලා. ඍණ 1ට ධන 1 කැපුණා. එතකොට මෙතන එනවා අපි දැන් මේ ටික මකා ගමුනේ. නැත්නම් සුළු කරන් ඉඳමදී. එතකොට මෙතන සුළු කරාම එනවා දෙවාරයක් sin theta බෙදීම 2යි cos theta බෙදීම 2යි දෙවාරයක් cos වර්ග theta බෙදීම 2 කියලා එකක්. cos වර්ග thetaට මෙතන එකක් කැපුණා. මේ දෙකට මේ දෙක කැපුණා. ඒක ඉතුරු වෙන්නේ මොකද්ද? sin theta බෙදීම 2යි cos theta බෙදීම 2යි. අපි ඩෝගෙන් ගන්න පුළුවන් අපි ඩෝගෙන් ගන්න පුළුවන් ළමයි sin theta බෙදීම cos theta කියන්නේ මොකද්ද? tan theta. ඕකේ එතකොට theta වෙනුවට තියෙන්නේ theta බෙදීම 2නේ. theta බෙදීම 2. tan alpha සමානයි tan theta බෙදීම 2. එතකොට alpha කියලා කියන්නේ theta බෙදීම 2. හරිද? දැන් බලන්න මෙන්න මෙතන ආපු වගේ ඉස්සරලා මම ටික මකා ගන්නවා. එතකොට මෙන්න මෙතන alpha ට ආපු වගේ වෙනවා ළමයි. alpha සමානයි theta බෙදීම 2. ඉස්සෙල්ලා අංශක 90න් ක්‍රියාත්මක වෙනකොට මෙතන ආවේ මොකද්ද? 90න් ක්‍රියාත්මක වෙනකොට alpha කියන්නේ අංශක 45ක් කියලා ආවේ. හරිද? දැන් උදේ අපිට ඕකෙන් කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. හරිද? මේක මත යෙදෙන බල දෙක සමාන නම් ඒ බල දෙක මගින් නැති කරන සංප්‍රයුක්තය සෑම වෙලාවෙම ඒ බල දෙක අතර හරි මැදින් ගමන් කරනවා කියලා අපිට කියන්න පුළුවන්. හරිද? දැන් උදේ මේකෙන් පේනව නේද? දැන් මෙතන බල දෙක ක්‍රියාත්මක වුණේ හරියටම අංශක 90කින්. එතකොට බල දෙක අතර කෝණය උනේ කීයද? තිරස් සමග සාධන කෝණය මෙතන ඇල්ෆා උනේ අංශක 45යි. ඒ කියන්නේ හරියට මෙන්න මේ කෝණේ භාගයක්. මෙතනත් බලන්න. මෙතනත් ඒකමනේ උනේ. මෙතන තීට කෝණයකින් ක්‍රියාත්මක වෙනකොට මේක තිරස් සමග සාදලා තියෙනවා තීට බෙදීම දෙකක කෝණයක්. ඒකෙන් අපිට කියන්න පුළුවන් බල දෙක සමාන නම් සෑම විටම සංප්‍රයුක්තය ඒ දෙක අතර මැදින් ගමන් කරනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි. අපි ඊළඟ ඉගෙන කතා කරන්න. අපි දැන් දේවල් තුනක් ගැන කතා කරමු. හරි ළමයි. එතකොට අපිට දැන් තියෙන්නේ මේකේ හතරවෙනි ආකාරය ගැන කතා කරන්න. ඒක ගැන කතා කරන්න කලින් අපි අර ඉස්සල්ලාම කතා කරා නේද වෘත්තපාද ගැන. අපි මුල්ම ටිකේ කතා කරේ. මෙන්න මේ වෘත්තපාද ගැන. මේක මොකද්ද මම කිව්වේ? මේකේ sin cos tan අගයන් වල ඔක්කොම අගයන් ධන වෙනවා. එතකොට all ධන වෙනවා. මේකේ sin අගය ධන වෙනවා. මෙන්න මෙතන tan අගයන් ටික ධන වෙනවා. මෙන්න මෙතනදී cos අගයන් ටික ධන වෙනවා. හරිද? දැන් මට මේකෙදි කියන්න ඕන ළමයි දැන් මෙතන අපි හිතන්නකෝ දැන් මෙතන ඔක්කොම අගයන් ටික ධනනේ. එතකොට එතන sin 90 ධන කිසියම් කෝණයක්. cos 90 ධන theta වගේ කෝණයක් තිබ්බා කියලා. හරිද? එතකොට අපිට ඕක ලියනකොට මෙන්න මේ විදිහට මෙන්න මේ
ත්‍රිකෝණමිතික අනුපාතය මාරු වෙනවා ළමයි. එතකොට මේක අපිට ලියන්න පුළුවන් cos θ විදිහට. මේක ලියන්න පුළුවන් sin θ විදිහට. හරිද ළමයි? එතකොට හැබැයි මෙන්න මෙතන ඉස්සර ලකුණ ගැන කතා කරේ. ඒ ලකුණ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ ත්‍රිකෝණමිතික අනුපාතය විතරමයි වෙනස් වෙන්නේ. හරිද? එතකොට හිතන්නකෝ sin 180 ධන θ තිබ්බා කියලා. cos 180 ධන θ කියලා එක්කුත් තියෙනවා. එතකොට කිසිම වෙලාවක ත්‍රිකෝණමිතික අනුපාතය මාරු වෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ sin θ කියන එක එනවා. එතන උත්තරේ cos θ කියලා එනවා. හරි. මේ පාර්ට් එක පොඩ්ඩක් මතක් කරන්න ඕන අරකට යන්න කලින්. හතරවෙනි ආකාරයේදී තියෙන අපිට ළමයි එකිනෙක අංශක 120ක් ආනතව ක්‍රියා කරන සමාන බල දෙක සම්ප්‍රයුක්ත හොයන්න. මෙන්න මෙහෙම 120ක් ආනතව ක්‍රියා කරන PP කියලා සමාන බල දෙකක් තියෙනවා. මේක සම්ප්‍රයුක්ත හොයන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම සමාන්තර රාශියක් දෙකමකෝ. දැන් සම්මේක හොයන්න යන්න. එතකොට මේ සම්ප්‍රයුක්තය R කියලා ගමු. එතකොට R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2PQ cos θ. මේක තමයි ඉස්සෙල්ලා සූත්‍රය. හරිද නේද? එතකොට P ධන බලයන් දෙකම සමාන නිසා P වර්ග ධන P වර්ග ධන දෙවතාවක් P වතාවක් P වතාවක් cos කීයද? 120. හරි ළමයි. එතකොට cos 120 කියන එක අපිට ලියන්න පුළුවන්නේ 180 රින 60 වගේ. නේද ළමයි? හරි. අපි එහෙම යමු. දැන් සුළු කරගෙන යමු. 2p වර්ග 2 වාරය p වර්ග කියන මෙතන එනවා. cos 120 වෙනකොට දානවා මම cos 180 රින 60 කියලා. 180 රින 60 කියලා කියන්නේ ඒක තියෙන්නේ දෙවන වෘත්ත පාදය ඇතුලේ. එතකොට cos ලාගේ මොකද්ද වෙන්න ඕන? ඍණ වෙන්න ඕන. එතකොට මෙතන 2p වර්ග වෙනවා. ඍණ 2p වර්ග cos අංශක 60. cos එක කියන්නේ කීයද? cos එක කියන්නේ භාගයයි. එතකොට ලියන්න පුළුවන් 2p වර්ග ඍණ 2p වර්ග වතාවක් cos 60 භාගයයි. දෙකට දෙක කැපුණා. 2p වර්ගයෙන් p වර්ග අඩු කරාම කීයද එන්නේ? p වර්ග කියලා එකක් එනවා rට. හරිද? එතකොට r වර්ගනේ. ඊට පස්සේ r කියන එක ගන්න පුළුවන් අපිට p කියලා. මොකද්ද වෙන්නේ? මේ වගේ අංශ 120කින් සමාන බල දෙකක් ක්‍රියාත්මක වුණොත් එහෙම සම්ප්‍රයුක්ත බලයත් ඒ බලයට සමාන එකක්ම වෙනවා කියලා මෙහෙම එකද කියන්න පුළුවන්. මේ කෝණ කීයක් වෙන්න පුළුවන්? හොයන්න තෝ කියන්න බලන්න. මේකේ කෝණ ලාභය වෙන්නේ 60යි ළමයි. එහෙම ඉස්සෙල්ලා කිව්වේ බල දෙක විශාලත්වයෙන් සමානයි නම් හැම වෙලාවෙම එම බල දෙකේ සම්ප්‍රයුක්තය එම බල දෙක අතරින් ගමන් කරනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. එතකොට MCQ එක වගේ මේක අහලා තිබ්බොත් එහෙම කෙලින්ම ඔයාලට කියන්න පුළුවන් බල දෙක සමානයි නම් මේක සම්ප්‍රයුක්ත හරි මැදින් ගමන් කරනවා කියලා කෝණේ තිරස් සම සාධන කෝණය අහලා තිබ්බොත් එහෙම අංශක 60යි කියලා ඔයාලට කියන්න පුළුවන්. හරි. අපි එතකොට මේ පාර්ට් එක ගැන කතා කරලා ඉවරයි. ඊට පස්සෙත් මම තව පොඩි MCQ පාර්ට් එකක් ගැන කියන්න. මේක ඔයාලට ඕන වෙයි. හරිද? මොකක්ද ප්‍රශ්නයක් දීලා අහලා තිබ්බොත් එහෙම ඔයාලට එකපාරම හිතලා ගන්න පුළුවන්. ඒතුරු මම දැන් ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ? බල දෙක විශාලත්වයෙන් සමානයි නම් හැම වෙලාවෙම සම්ප්‍රයුක්ත බලය ඒ බල දෙක අතරින් ගමන් කරනවා කියලාම කිව්වා. හරිද? ඒක ඔප්පු කළා මම පෙන්නවනේ. එතකොට තව එකක් කියන්න පුළුවන් සම්ප්‍රයුක්ත බලය හැම වෙලාවෙම ක්‍රියා කරන්නේ ඒකේ විශාලම් බලයට ආසන්නෙන් වෙන්න. හරිද? එතකොට සම්ප්‍රයුක්ත බලය කුඩාම බලයට ඈතින් විශාලම් බලයට ළඟින් තමයි සම්ප්‍රයුක්ත බලය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් පොඩ්ඩක් ඔයාලා මතක තියාගන්න. එතකොට අපි දෛශික දෙකක ආකලනය ගැන කතා කරලා ඉවරයි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ දෛශික දෙකක් අඩු කිරීම ගැන. හරිද? දෛශික දෙකේ අඩු කරන එක නම් මහ ලොකු දෙයක් නෑ ළමයි. ඒකේ ඍණ දෛශිකය අර විදිහටම එකතු කරන්න තියෙනවා. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම p ඍණ q කියලා දෛශික දෙකක් තිබ්බා කියලා. ඔන්නෝම එකක් තිබ්බොත් එහෙම ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම
මෙන්න මේ p දෛශිකයට එකතු කරන්න ඕන මෙන්න මේකේ ඍණ දෛශිකය. ඒකෙන් ඔයාලට සම්ප්‍රයුක්තය කියන එක ගන්න පුළුවන්. ඉන්න මම පැහැදිලි කරන්න. දැන් මම ඉස්සෙල්ලාම කතා කරා p q බල දෙකක් p ට කෝණයකින් ආනතව ක්‍රියාත්මක වෙන විට මේකේ සම්ප්‍රයුක්තය එන්න මෙහෙම ලැබෙන්නේ. මේ q මෙතන මාක් කරාගෙන අර ඉස්සල්ලාම කියපු ත්‍රිකෝණ නියමයෙන් ගන්න පුළුවන්. ආරම්භක පාදයට අවසාන පාදයට ලක්ෂ්‍යයත් යා කරන රේඛාවේ මෙන්න මේ විදිහට සම්ප්‍රයුක්තය හම් වෙනවා කියලා කියනවා. A B C D. එතකොට මෙන්න මේ වගේ p ධන q කිව්වොත් එහෙම ඒක අපිට මෙන්න මේ විකරණය මගින් දක්වන්න පුළුවන්. හරිද? එතකොට p ඍණ කිව්වොත් එහෙම p ඍණ කිව්වේ කොහොමද මේකෙන් දක්වන්නේ? කරන්න ඕන p ට එකතු කරන්න ඕන මෙන්න මේ ඍණ q දශකේ. හරිද? අපි කරලා බලමු. දැන් මෙතන p q වල කෙලින්ම ඍණ දශකේ කියන්නේ මොකද්ද? මෙන්න මෙතන කෙලින්ම දිශා මාරු කරන්න තියෙන ළමයි. මෙන්න මේ විදිහට දිශාව මාරු කරනවා. ඒක මෙතන බලේ කොහොමද? ඔන්න p කියලා කියන්න පුළුවන්. හරිද ළමයි? එතකොට කොහොමද ඔක සම්ප්‍රයුක්ත වෙලේ හොයන්නේ? කියන්න බලන්න කාට හරි. ඕක සම්ප්‍රයුක්ත හොයන්නේ තර විදිහටම තමයි ළමයි. හරිද? මේක චුට්ටක් අපි මකාගමු. මෙන්න මේ වගේ බලයක සම්ප්‍රයුක්ත කෙලින් වෙනවා. මෙන්න මේකේ. මේක මෙන්න මේ පාදයෙන් තමයි p ඍණ q කියන එක නිරූපණය වෙන්නේ. ඒ බලන්න මේකේ p කියන දිශාව ධන. මේක ඍණ. එතකොට මේකේ සම්ප්‍රයුක්තය p ඍණ q කියලා එනවා. දැන් හිතන්නකෝ අපි මාරු කළා. ඔක මාරු කරලා ගත්තොත් එහෙම q ඍණ p කියන එක හොයන්න තිබ්බා කියලා. විකරණය මෙතනම ලකුණු කරන්න තිබ්බා කියලා. අපි බලමු කොහොමද එන්නේ කියලා එතකොට. එතකොට මේකේ දිශාව මාරු වෙන්න එපේ. දැකන. එතකොට මෙතන p ඉස්සලා ගියේ මෙහෙට. දැන් p කියන එක මෙන්න මෙහෙට යනවා. q වල දිශාව මාරු කරමු. q එතකොට සම්ප්‍රයුක්තය කොහොමද ලැබෙන්නේ? සම්ප්‍රයුක්තය මෙන්න මේ පැත්තට q ඍණ p කියලා ලැබෙනවා. මේ ආරම්භක ලක්ෂය අවසාන ලක්ෂය. ආරම්භක ලක්ෂය අවසාන ලක්ෂය යා කරන රේඛාව මගින් මේකේ සම්ප්‍රයුක්තය ලැබෙනවා කියලා ත්‍රිකෝණ ක්‍රමයේදී අපි කතා කරා. හරිද? එතකොට අපි දෛශික අඩු කිරීම ගැනත් කතා කරලා ඉවරයි. හරි ළමයි. දැන් අපිට තියෙන්නේ දෛශික විභේදනය ගැන කතා කරන්න. හරිද ළමයි? අපි ඉස්සෙල්ලා කතා කරා දෛශික දෙකක් කොහොමද අඩු කරන්නේ කියන එක ගැන. දැන් මොකද අපිට කතා කරන්න තියෙන්නේ? දැන් කතා කරන්න තියෙන්නේ දෛශිකයක කිසියම් දිශාවක් ඔස්සේ බලපෑම කියන එක ගැන. දැන් හිතන්න මෙන්න මේ වගේ පෙට්ටියක් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ පෙට්ටියට මෙන්න මම මෙහි පැත්තට කිසියම් බලයක් යොදනවා. මේ පෙට්ටියටම මේ පැත්තට බලයක් යොදලා තියෙනවා. එතකොට මේ බලය ක්‍රියාත්මක වන දිශාවට එමු දෛශිකයේ උපරිම බලය ක්‍රියාත්මක වෙනවා ළමයි. කියන්නේ කෙලිම මේ පැත්තෙන් බලය ක්‍රියාත්මක වෙන්නේ. ඒ පැත්තට මේ දෛශිකයේ දැන් නිව්ටන් 100ක් දුන්නොත් එහෙම නිව්ටන් 100ක බලයක් දුන්නොත් එහෙම නිව්ටන් 100ම මේ දිශාවට ක්‍රියාත්මක වෙනවා. දැන් හිතන්නකෝ කිසියම් ආනතියකින් යුක්තව ලබා දුන්නා කියලා. මෙන්න මෙහෙම. කිසියම් ආනතියකින් යුක්තව ලබා දුන්නත් මේක මෙහාට ඇදගෙන යන්න පුළුවන්. මෙහෙටත් එනවා. ඒතර පොඩි බලයක් උඩටත් එනවා. කොහොම හරි අපිට මේකේ දෛශිකයේ මේ නිව්ටන් 100 යොදලා කිසියම් ආනතියකින් යුක්තව මේ පෙට්ටිය ඇදගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මේ දිශාවට මෙහෙම ආනත වේදුව කිසියම් බලපෑමක් මේ දෛශිකයට ඇති කරන්න පුළුවන්. දැන් හිතන්න වැරදිලා හරි ওই නිව්ටන් 100ම කෙලිම දුන්නා කියලා මේකට ලම්බක. ඒතර මොකද්ද වෙන්නේ? ඒතර ළමයි මේ පෙට්ටිය ගොඩක් වෙලාවට ඉස්සෙන්න බලයි. හරිද? එතකොට මේ දෛශිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න බෑ මෙන්න මේකට. ලම්බක ක්‍රියාත්මක වෙන විට. හරිද? ඔන්න ඕක චුට්ටක් මතක තියාගන්න. දැන් අපි යම් දෛශික විභේදනය කියන එකට. දෛශික විභේදනය කියලා කියන්නේ මොකද්ද ළමයි? දෛශික විභේදනය කියලා කියන්නේ තනි දෛශිකයක් කිසියම් දෛශික දෙකකට හෝ කිහිපයකට බෙදා දැක්වීම. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ p දෛශිකයක් තිබ්බ කියලා හිතන්නකෝ. මෙන්න මේ වගේ p දෛශිකයක් අපි කිසියම් වෙනත් දෛශික දෙකකට හරි කිහිපයකට හරි බෙදලා දක්වන එකට දෛශික විභේදනය කියලා කියනවා. මෙන්න මේ වගේ මේක p නේ. මේක p1 මේක p2 කියලා ගන්නකො. එතකොට මෙන්න මෙහෙම බෙදන්න පුළුවන් නම්
බෙදි මෙන්න මේ p දශක මෙන්න මේ විදිහට බෙදලා දැක්වීම දෛශික විභේදනය කියලා කියනවා. මේ විභේදනය ලැබෙන ප්‍රතිඵල තියෙනවා නේද? මෙන්න p1 p2 කියලා. අපිට ඕවට කියන්නේ එම දෛශිකයේ විභේදන සංරචක කියලා. හරිද? ඒ කියන්නේ විභේදනය මගින් ලැබෙන ප්‍රතිඵල වලට අපි කියනවා විභේදන සංරචක කියලා. හරිද? එතකොට කිසියම් අවස්ථාවක මෙන්න මේ විභේදන සංරචකවල සම්ප්‍රයුක්තය ගත්තොත් එහෙම හැම වෙලාවෙම මෙන්න මේ දෛශිකයම අපිට ලැබෙනවා. හරි. එතකොට දෛශික විභේදනයේ පොඩි තියරි පාර්ට් එක ගැන කතා කරලා ඉවරයි. අපි මේ චුට්ටක් පැහැදිලි කරගමු. දැන් හිතන්න මෙන්න මේ විදිහට තීට කෝණයකින් ආනතව q බලයක් ක්‍රියාත්මක වෙනවා. මට ඕන මේක දැන් ලම්බක විභේදන සංරචක දෙකකට බෙදලා දක්වන්න. මම ඉස්සෙල්ලා මේකට එන්න මේ විදිහට නිර්මාණයක් කරගෙන ඉන්නවා. මේක q මෙන්න මේ විදිහට ඍජු ත්‍රිකෝණයක් වෙන විදිහට ඍජු කෝණාශ්‍රයක් වෙන විදිහට මෙන්න එහෙම පොඩි නිර්මාණයක් කරගන්නවා. ඒකට මේක θ. හරිද? අපි මේක ලකුණු කරගමු ABC කියලා. හරිද ළම? එතකොට අපි මෙන්න මේ ABC ත්‍රිකෝණය සලකලා sin θ ගමු. ABC ත්‍රිකෝණය සලකා sin θ ගන්නවා. ඒකට sin θ කියන්නේ මොකද්ද? sin θ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදය කියලා කියන්නේ BC, කර්ණය කියලා කියන්නේ AC. හරිද? එතකොට AC කියලා කියන්නේ මොකද්ද? AC කියලා කියන්නේ Q. AC කියලා කියන්නේ Q, BC කියන එක අපි එහෙම දානවා sin θ. එතකොට BC කියන එක ළඟ ලියන්න පුළුවන් Q වතාවක් sin θ කියන එක. අපි යෝගයෙන් cos θ කියන එක ගමු. cos θ ගත්තොත් එහෙම cos θ කියලා කියන්නේ AB බෙදීම AC. හරිද? එතනත් AC කියලා කියන්නේ Q AB. එතකොට AB කියලා කියන්නේ Q cos θ. හරිද? මොකක්ද ආවේ? අපි මේක අපි නිකන් ලකුණු කරමු py px. px කියලා කියන්නේ තිරස් විභේදන සංරචකය. මේක සිරස් විභේදන සංරචකය කියන එක. අපිට එතකොට ඒ වගේ අගයන් කීයද ආවේ? මෙතන ආවා q sin θ කියලා. මෙතන ආවා q cos θ කියලා. එතකොට මේ q කියන බලයේ තිරස් විභේදන සංරචකය කියන එක අපිට එනවා q cos θ කියලා. සිරස් විභේදන සංරචකය කියන එක එනවා q sin θ. මම පොඩි දැන් මේක ඔයාලට මෙහෙම මතක තියාගන්න අමාරුයිනේ. මේ චුට්ටක් මතක තියාගන්න ඕන. ඔයාලට ඉස්සරහා ගණන් වලට ඕන වෙනවා. දැන් හදිස්සියේ හරි මෙන්න මේ වගේ බලයක් දීලා මේකේ තිරස් විභේදන සංරචකය හොයන්න දුන්නා කියන්නකෝ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේකේ මේ කෝණේ තියෙන්නේ. මෙන්න මේ කෝණ වැහෙන පැත්තට අපි cos θ කියලා ගන්නවා. එතකොට තිරස් විභේදන සංරචකය ලියන්න තිබ්බොත් එහෙම මෙන්න මේ q වතාවක් cos θ කියලා ලියන්න. කෝණ වැහෙන පැත්තට. මෙන්න මෙහෙම. හරිද? කෝණ ඇරෙන පැත්තට sin θ කියලා කියන්නේ. එතකොට සිරස් විභේදන සංරචකය ලියන්න තිබ්බම මෙතන q කියලා දාලා කෝණ ඇරෙන පැත්ත මොකද්ද? sin θ. sin θ කියලා අපි නිකම්ම ලියලා දානවා. හරිද? අපි උදාහරණයක් කරමු. එතකොට ඔයාලට පොඩ්ඩක් ඔලුවට එයි. දැන් හිතන්නකො ළමයි මෙන්න මෙහෙම අංශ 45ක් ආනතව 2.2 බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා මෙන්න මේ දිශාවට. මේක මට කියනවා තිරස් විභේදන සංරචකයයි සිරස් විභේදන සංරචකයයි හොයන්න කියලා. මොකද්ද කරන්නේ? දැන් මේ විභේදන සංරචකය ලියන්න තිබ්බොත් එහෙම මෙන්න මේ බලය වතාවක් කෝණ වැහෙන පැත්තට තියෙන වෘත්ත පාදය ලියනවා කෝණ වැහෙන පැත්තට cos වතාවක් මේ කෝණ කියලා. කෝණ ඇරෙන පැත්තට මේ බලය වතාවක් 2.2 sin වතාවක් මෙන්න මේ කෝණාංශ 45. ඒක අපි මේ ලියන්න පුළුවන් 2.2 sin 45 කියන්නේ ඒකට මූල දෙක. මූල දෙකට මූල දෙක පුණා. මෙතන 2.0 කියන එක එනවා. මෙතනත් ඒකම එනවා. මූල 2යි cos 45 කියන්නේ මූල 2යි. මූල දෙකට මූල දෙක පුණා නිව්ටන් 2යි කියලා එනවා. එතකොට මේ වගේ බලයක් දීලා මෙන්න මේ වගේ සිරස් සහ තිරස් සංරචක හොයන්න කියලා තිබ්බොත් එහෙම මෙන්න මේ විදිහට ඔයාලට ඒක හොයන්න පුළුවන්.
එතකොට මොකද්ද ඔයාලා කරන්න ඕන? තව ටිකක් මේක ඔයාලා හොඳට පුළුවන් කරගන්න ඕන. හරිද ළමයි? මොකද ඉස්සරහට මේක ඔයාලට ගොඩක් ඕන වෙනවා. අපිට ඉස්සරහට සමතුලිතතාවය ගැන කතා කරන්න තියෙනවානේ. එතකොට මේක තවත් ඕන වෙනවා. ඒක නිසා ඔයාලා ගාව තියෙන ඔය තව ගණන් ටිකක් හදලා මේ දෛශික විභේදනය කියන පාර්ට් එක පොඩ්ඩක් පුළුවන් කරගන්නවා. මේක ලේසියිනේ. හරි. එතකොට අපි විභේදනය ගැන කතා කරලා ඉවරයි. එතකොට අපිට කතා කරන්න තියෙන මේ දෛශික වල අන්තිම පාර්ට් එක ගැන. අපි බලමු දැන් දෛශික පද්ධතියක සම්ප්‍රයුක්ත යන්නේ කොහොමද කියලා. හරිද? මේකෙත් ක්‍රම දෙකක් මගින් අපි මේ කතා කරනවා. පළවෙනි ක්‍රමය තමයි ජ්‍යාමිතික ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි විභේදනය මගින් හොයන ක්‍රමය. අපි ඉස්සෙල්ලාම ජ්‍යාමිතික ක්‍රමය ගැන කතා කරලා ඉමුකෝ. ජ්‍යාමිතික ක්‍රමයේදී කියන්නේ මෙන්න මේ වගේ දෛශික පද්ධතියක් තිබ්බොත් එහෙම. P1 P2 එතකොට මේක P3 කියලා ගමු. P3 P4 මෙන්න මේ විදිහට දෛශික පද්ධතියක් තියෙනවා. මේ දෛශික පද්ධතිය විශාලත්වය හා දිශාවතින් හරිද? එක් දෛශිකයක අන්ත ලක්ෂ්‍ය අනිත් දෛශිකයේ ආරම්භක ලක්ෂ්‍ය වෙන විදිහට පිළියෙල කරාම එම දෛශික පද්ධතියේ ආරම්භක ලක්ෂ්‍ය හා අවසාන ලක්ෂ්‍ය අතර දුරෙන් මේ දෛශික පද්ධතියේ සම්ප්‍රයුක්තය හම්බ වෙනවා කියලා අපිට කියනවා. අපි ඒක පැහැදිලි කරගමුද? මෙන්න මේ විදිහට බල හතරක් තියෙනවනේ. මේ බල හතරක් තිබ්බොත් එහෙම අපි ඉස්සෙල්ලාම මොකද කරන්න ඕන? මම ජ්‍යාමිතික නිරූපණය ගැන කතා කරන්නේ ඉස්සෙල්ලාම වීඩියෝ එකේ. ඒක ඉස්සෙල්ලාම අපි කරන්න ඕන කිසියම් පරිමාණයක් මගින් මේක අර්ථ දක්වගෙන ඉන්න ඕන. ඊට පස්සේ අඩි රූල අරන් ඒකට අදාළව අඳින්න ඕන. අපි ඉස්සෙල්ලාම මේකෙන් පැහැදිලි කරලා ඊට පස්සේ ඒක ගැන කතා කරමු. අපි බලමු දැන් මෙතන P1 කියලා බලයක් තියෙනවනේ. එතකොට මෙන්න මේ දිගට සමාන වෙන විදිහට P1 කියන එක අඳ ගන්න ඕන. ඔන්න P1 ඇඳලා. ඒකේ අවසාන ලක්ෂ්‍යයෙන් P2 කියන එක අඳ ගන්න ඕන. P2 කියන එක පහළට තියෙනවා P2. ඊට පස්සේ P3. P3 කියන එක ඉහළට තියෙනවා. ඒකෙම ඉහළට. එතකොට P4 කියන එක මෙන්න මේ දිශාවට තියෙනවා. මේක මොකද කියන්නේ? එතකොට ආරම්භක ලක්ෂ්‍යය සහ අවසාන ලක්ෂ්‍යය යා කරන රේඛාවේ මෙන්න මේක සම්ප්‍රයුක්තය ලැබෙනවා කියලා කියනවා. හරිද ළමයි? හරි. අපි එතකොට මෙතන අගයන් ආදේශ කරලා බලමු කොහොමද එන්නේ කියලා. එතකොට ඉන්න මෙහෙට 10 නිව්ටන් බලයක්ද? මෙන්න මෙහෙට 8 නිව්ටන් බලයක්. මෙන්න මේ විදිහට මේ දිශාවට 6 නිව්ටන්. මෙහෙට 7 නිව්ටන්. මේ පැත්තට තවදම් 5 නිව්ටන් වගේ බලයක් ක්‍රියාත්මක කරනවා කියලා හිතන්නකො. අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ? පරිමාණයක් අර්ථ දක්වගෙන ඉන්න ඕනේ. මම අර්ථ දක්ව ගන්නවා 1 සෙන්ටිමීටරයකින් 1 නිව්ටන් පෙන්නනවා කියලා. එතකොට මේක කොහොමද දාන්නේ? 10 නිව්ටන් පෙන්වන්න ඕන නම් 10 සෙන්ටිමීටර දිග රේඛාවක් අපි ඉස්සෙල්ලාම ඉඳගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක 10 නිව්ටන් කියලා ලකුණු කරගෙන දිශාව මාක් කරගන්නවා. ඊට පස්සේ දෙකට යනවා. අපි දෙක නිව්ටන් 8 අඳිමුකෝ. නිව්ටන් 8 කියන්නේ 8 සෙන්ටිමීටර දිග රේඛාවක් ගැහුවා 8 නිව්ටන් කියලා ලකුණු කරගත්තා. ඊට පස්සේ නිව්ටන් 6. එතන ඉඳන් නිව්ටන් 6ක් මාක් කරගත්තා. ඊට පස්සේ 7යි නිව්ටන්. සෙන්ටිමීටර 7ක රේඛාවක් මාක් කරලා 7යි නිව්ටන් කියලා ලකුණු කරනවා. ඊට පස්සේ 5යි නිව්ටන් කියලා එකක් අඩුවට පාවිච්චි කරලා 5 සෙන්ටිමීටර දිගකින් මාක් කරගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕන? ආරම්භ ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍යය යා කරලා මෙන්න මේ විදිහට සම්ප්‍රයුක්තය ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා අඩි රූල අරගෙන මේ දිශාව මේ දිග මැනගන්න ඕන. අපි හිතමු මේ දිග නිකන් 11යි සෙන්ටිමීටර වගේ ආව කියලා. ඒක කොහොමද ඒක නිව්ටන් වලට හරවගන්නේ? 1 සෙන්ටිමීටරයකින් අපි ඉස්සල්ලා 1 නිව්ටන් පෙන්නවුවා නම් 11 සෙන්ටිමීටරයකින් කොච්චර නිව්ටන් ගාන පෙන්වන්න ඕන? සෙන්ටිමීටර කැපුණා. එතකොට 11 නිව්ටන් ගානක් මෙන්න මේක සම්ප්‍රයුක්ත විදියට එනවා. හරියට. එතකොට අපි බලමු දෛශික විභේදනයෙන් කොහොමද දෛශික පද්ධතියක සම්ප්‍රයුක්තය හොයාගන්නේ කියලා. දැන් දෛශික විභේදනය ක්‍රමය මගින් සම්ප්‍රයුක්ත හොයාගන්න කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලා උදාහරණයක් ගමුකෝ. මෙන්න මේ බල හතරක් මම ලකුණු කරගන්නවා. P1 P2 P3 P4 කියලා. අපි තව එකක් වුණා ලකුණු කරගමුකෝ P5 කියලා. මෙන්න මේ කෝණේ θ. අපි ඉස්සල්ලාම කරන්නේ මේකේ කිසියම් දිශාවකට බල ටික විභේදනය කරගන්නවා. ඉස්සල්ලාම තිරස් දිශාවට අපි විභේදනය කරගන්නවා. අපි ඒක නිකන් x කියලා ලකුණු කරගමුකෝ. ඊට පස්සේ සිරස් දිශාවට බල ටික විභේදනය කරගන්නවා. හරිද ළමයි? එතකොට අපිට මෙන්න මේ සිරස් දිශාවටයි තිරස් දිශාවටයි
බල විභේදනය කරාම මෙතන කිසියම් අගයන් දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි කතා කරේ ලම්බක දෛශික දෙක සම්ප්‍රයුක්ත වෙන ගැන කොහෙනෙක් ගැන. අපි ඒ ක්‍රමය පාවිච්චි කළා r වර්ග සමානයි y වර්ග ධන x වර්ග ධන y වර්ග කියන එකෙන් මේක සම්ප්‍රයුක්තය ගන්නවා. r කියලා කියන්නේ එතකොට x වර්ග ධන y වර්ග කියන එකේ වර්ග මූලය. එතකොට සම්ප්‍රයුක්තය තිරස් සමග සාධන කෝණ හොයන්න ගියොත් එහෙම α සමානයි x බෙදීම y α සමානයි tan inverse x බෙදීම y කියන එකෙන් ගන්න පුළුවන්. හරි. අපි යෝගත් උදාහරණයකින් පැහැදිලි කරගමු. මේගොල්ලෝ මෙන්න මෙහෙම බල පද්ධතියක් දීලා තියෙනවා ළමයි. 8 නිව්ටන් 15යි මූල 2 නිව්ටන් 45කින් ක්‍රියාත්මක වෙනවා. මේ පැත්තට 10 නිව්ටන් මේ පැත්තට 6 නිව්ටන් අංශක 30ක් ආනතව 2 මූල 3 නිව්ටන් මෙන්න මේ පැත්තට 4 නිව්ටන් කියලා බල පද්ධතියක් දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? තිරස් සහ සිරස් දිශාවට බල විභේදනය කරගන්නවා. අපි මෙන්න මේ දිශාවට තියෙන දෛශික ධන විදිහට අරන් ඒක x කියලා ලකුණු කරගමු. හරිද? බලන්න මේ පැත්තට තියෙන බල මොනවද කියලා. කෙලිම තියෙනවා 10 නිව්ටන් කියලා බලයක්. 10 නිව්ටන් ඒකට එකතු කරන්න ඕන 5යි මූල 2යි මේක මොකද්ද? මේ දිශාවට හරව ගන්න ඕන. ඒ කියන්නේ බලයේ වතාවක් මේ දිශාවට න කෝණය වෙන පැත්තට න කෙලිම cos අරගෙන ඒකේ කෝණය cos 45යි. ආයෙ බලන්න මේ පැත්තට තියෙන බල මොනවද තියෙන්නේ කියලා. ඒක ධන බල ටික ඔක්කොම ලකුණු කරලා ඉවරයි. දැන් ඍණ බල ටික ලකුණු කරමු. එතකොට මෙතන එනවා ඍණ 4යි නිව්ටන්. මේ දිශාවට තියෙන්නේ. ඒක නිසා දෛශිකයේ දිශාව ඍණ වෙන්න ඕන. එතකොට මේක බලන්න මේක අපිට ලියන්න පුළුවන් 2යි මූල 3 වතාවක් මේ කෝණේ කොහෙට ඇරෙන්න ඕන? තිරස් වෙන්න ඕන. මෙහෙට ඇරෙන්න ඕන. එතකොට මොකද්ද වෙන්නේ? කෝණේ තවත් ඇරෙනවා. ඒ කියන්නේ මොකක්ද දාන්න ඕන? sin කියන එක දාලා එතන කෝණේ අගය දැම්මා. එතන ඍණ වෙන්න ඕන. හරි. දැන් මේක සුළු කරගන්න තියෙන්නේ. 10 නිව්ටන් ධන 5යි මූල 2යි cos 45 කියන්නේ කීයද? cos 45 කියන්නේ 1ට මූල 2යි. ඍණ 4 ඍණ 2යි මූල 3යි sin 30 කියලා කියන්නේ කීයද? sin 30 කියලා කියන්නේ භාගය. මේකට මේක කැපුණා. මේකට මේක කැපුණා. එතකොට එනවා 10යි නිව්ටන් ධන 5 ඍණ 4 ඍණ 3 කියලා එකක්. එතකොට මෙතන එනවා 11යි නිව්ටන් ඍණ මූල 3යි කියලා දෙයක් එනවා මෙන්න මේ දිශාවට. හරිද? එතකොට අපි සිරස් දිශාවට ගමු. සිරස් දිශාවට මේ දිශාවට ධන කියලා අරගෙන y කියලා ලකුණු කරගමු. මේ දිශාවට තියෙන බල බලන්න. එතකොට උඩට තියෙනවා 8යි නිව්ටන් බලයක්. ඒකට 5යි නේ තියෙන්නේ. මේක උඩටනේ මේ පැත්තට හැරුවොත් එහෙම ඒක උඩට යනවා. ඒක ලියන්නේ කොහමද? ඉස්සලාම් බලය ලියාගත්තා. බැලුවා මේ. කෝණේ කොහෙටද? කෝණේ පැත්තට ඇරෙනවා. ඒ කියන්නේ මොකද්ද? sin ලිව්වා. එතන ඒකේ අගය ලියාගත්තා. ඊට පස්සේ පහළ තියෙන බලමු. දාන. දැන් ඍණ වතාවක් මේ නිව්ටන් 6 බලේ කෙලිම පහළට තියෙන්නේ. හරිද? එතකොට මේක බලන්න. එකත් ඍණ වතාවක් 2යි මූල 3 වතාවක් මේකත් කෙලිම පහළටනේ. එතකොට අපි කොහොමද ලියන්නේ? මේ කෝණය වැහෙනවා. ඒ කියන්නේ cos කියලා දැම්මා කෝණය අගය දැම්මා අංශක 30. අපි ඒකත් සුළු කරගමු. එතකොට 6යි නිව්ටන් එනවා 5යි මූල 2යි sin 45 කියන්නේ මූල 2යි ඍණ 6 ඍණ 2යි මූල 3 වතාවක් cos අංශක 30 කියන්නේ නේද? cos අංශක 30 කියන්නේ මූල 3 යට 2. මේ දෙකට මේ දෙක කැපුණා මේකට මේක කැපුණා. හරිද? එතකොට අපි මෙතන මේක සුළු කරගමු. 8යි නිව්ටන් එනවා ධන 5ක් වෙනවා. දැන් ධන වෙන්න ඕන තමයි. දැන් ධන 5ක් වෙනවා. ඍණ 6 අතන මූල 3යි කියලා 3ක් වෙනවා. ඒතර මේක සුළු කරාම එනවා ළමයි නිව්ටන් 4ක් කියලා. දැන් අපි මේකේ සිරස් x එක කීයද ආවේ? x එක අපිට ආව ළමයි 11යි නිව්ටන් වතාවක් මූල 3යි තිරස් එක. එතකොට අපිට සිරස් එක එනවා නිව්ටන් 4ක් උඩට. හරිද ළමයි? දැන් අපිට තියෙන්නේ මොකද්ද? දැන් කෙලිම තියෙන්නේ r වර්ග සමානයි x වර්ග ධන y වර්ග වර්ගමූලයට දාලා මේකේ සම්ප්‍රයුක්තය හොයාගන්න. හරි ළමයි.
එතකොට අපි දෛශිකවල ඔක්කොම වගේ පාර්ට් ටික කතා කරලා ඉවර කරා මේ වීඩියෝ එක යටතේ. එතකොට ඔයාලා කරන්න ඕන දැන් මේකේ මම තියරිටික පාර්ට් ටික කරානේ. ඔයාලා කරන්න ඕන දැන් මම අද කරපු ටිකට අදාළව තියෙන ගණන් ටිකක් ඔයාලා කොහෙන් හරි හොයාගෙන හදන්න ඕන. මේ ටික හදලා ඉවර වෙලා ඔයාලා ගාව තියෙන ඔය මොඩල් පේපර්ස් වල වෙන්න පුළුවන්. එතකොට ඔයාලා ගාව තියෙන එක එක පොත්වල ගණන් ටිකක් හදලා ඉවර කරලා ඔයාලා පාස් පේපර් කරන්න පටන් ගන්න ඕන. එතකොට දෛශිකවල ඔක්කොම පාස් පේපර්ස් ටික ඔයාලට පුළුවන් විදියට කරලා ඔයාලා ඉවර කරන්න ඕන. එතකොට බැරි තීර පාඩයක් තිබ්බොත් එහෙම ආපහු කතාවක් ඔයාලගේ නෝට් එකක් තියෙනවා නම් බලාගෙන හරි මේ වීඩියෝ එක බලාගෙන හරි ඒ තියරි පාඩ් එක හොඳට පුළුවන් කරගෙන තව ගණන් ටිකක් හදන්න. හරිද ළමයි? ඒතර අපි මේකෙන් දෛශික ටික ඉවර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී චලිතය කියන එක ගැන කතා කරන්න ගන්නවා. හරි. එහෙනම් අද මේ වීඩියෝ මෙතනින් මේ වීඩියෝ එක මම ඉවර කරනවා.